සුබ දවසක් කියලා අදත් ලෝකයේ පුරා ගවේෂණය කරන ගවේෂකයෝ හැමෝම සාදරයෙන්ම පිළිගන්නවා. ගවේෂකගේ ගමන වෙත. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මුළු ලෝකයේම කතා වෙන ඉරානය ගැන. ඉතින් ඉරානයේ ඔබ කවදාවත් අහන්නේ නැතුව ඇති හිතාගන්නවත් බැරි වෙනස්ම පැතිකඩ ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඉරානය එහෙම නැත්නම් ආර්යන්ගේ භූමිය කියන්නේ පුරාණ පර්සියාව ලෙස හැඳින්වූ මැද පෙරදිග විශාල රාජ්‍ය වලින් එකක්. වර්තමානයේ ජනගහනය මිලියන 85ක් පමණ වන මේ ඉරානයේ ජනගහනය ප්‍රමාණය කොපමණදයි කියනවා නම් එය ලංකාවේ ජනගහනය මෙන් 4 ගුණයක් පමණ ආසන්නව විශාල වෙනවා. ඉරානයේ අගනුවර ටෙහෙරාන් නුවර වන අතර ඉරානයේ මුදල් ලේඛකය ඉරාන රියාල් මුදල් ලේඛකයයි. ඉතින් ඉරානය කියන්නේ ඉස්ලාමීය රටක්. නමුත් ඉස්ලාම් ආගම සුන්නි සහ ෂියා ලෙස බෙදා වෙන් වී ඇති නිසා එය ෂියා ඉස්ලාමයේ ඇති ප්‍රබලම රට ලෙස හැඳින්වෙනවා. ඒ වගේම තමයි මැද පෙරදිග ෂියා හා සුන්නි ඉස්ලාම් ආගමික ගැටුම් වලින් ෂියා ධර්මය ආරක්ෂා කරන ප්‍රධානම රට ලෙස ඉරානය හඳුන්වන්න පුළුවන්. ඉරානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ෂියා ඉස්ලාමීය රටක් වන අතර ඉරාන ජනගහනයෙන් 70%වත් 90% ප්‍රමාණයක් ඉස්ලාමීය ෂියා ආගම අදහනවා. ඔවුන්ගෙන් බහුතරයක් ෂියා කොටසට අයත් වන අතර සුන්නි හා අහමදියා කොටස්වල අයද ඉරානය තුළ ජීවත් වෙනවා. ඒ වගේම ලොව පුරා ප්‍රධාන ෂියා ආගමික සිද්ධස්ථානයක් වන ශුද්ධ වූ ඉමාම් රෙසා දේවස්ථානයද ඉරානය තුළ පිහිටා තිබෙනවා. මීට අමතරව ජනගහනයෙන් 5%ත් 20ත් අතර ප්‍රමාණයක් අදේවවාදීන් වන අතර ඔවුන්ගේ ප්‍රමාණය රහසේම ක්‍රමයෙන් වැඩි වෙන බවයි බොහෝ වාර්තා පෙන්වා දෙන්නේ. මීට අමතරව ක්‍රිස්තියානි ආගමේ ඉතාමත් පුරාණ කොටස් වන ආමේනියානු ක්‍රිස්තියානි ආගමේ කොටස් සහ පුරාණ යුදෙව් ආගමේ කොටස්ද ඉරානය තුළ ජීවත් වන බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඒ වගේම ස්වදේශීය සරොස්ත්‍රියානු දහමද ඉරානය තුළ මේ වන විට වර්ධනය වෙමින් පවතිනවා. මේ ස්වදේශීය සරොස්ත්‍රියානු ආගම පෙර සිටම ඉරානයේ තිබූ ස්වදේශීය ආගමක් වන අතර එය ඉතිහාසයේ ප්‍රබල ආගමක් බවට කලාපයේ පත් වී තිබුණා. නමුත් ඉස්ලාමයේ පැමිණීමත් සමග එය ක්‍රමෙන් පිරිහී ගිය අතර නැවත ක්‍රමෙන් වර්ධනය වනු ඇතැයි විශ්වාස කරනවා. මේ වන විට ඉරානයේ ලක්ෂයත් ලක්ෂ 5ත් අතර ප්‍රමාණයක් මේ ආගම අදහනවා. ඒ වගේම බහුතරයක් දෙනා තුළ තවමත් මේ පුරාණ ආගමේ සංස්කෘතීන් මුල් බැසගෙන තිබෙනු ඇති බව දක්වන්න පුළුවන්. ඉතින් ඉරාන ඉතිහාසයේ තවත් ප්‍රබල ආගමක් වූ බුදුදහමද වර්තමානයේ ඉතා සුළු ජනගහනයකින් සේදමාවතේ ඇතැම් නගරවල පවතිනවා. නමුත් බුදුදහමේ වේගවත් සංස්කෘතික වර්ධනයක් පවතින නිසා නිවාස වාහන ව්‍යාපාරික ස්ථානවල බුදුපිළිම වහන්සේලා ව්‍යාප්තිය වැඩිවීම නිසා පසුගිය සමයේ ඉරානයේ බුදුපිළිම එකකට වඩා තබා ගැනීම නීතියෙන් තහනම් කළා. ඒ වගේම තමයි බුදුපිළිම වහන්සේලා චීනයෙන් වියට්නාමයෙන් ආදී රටවලින් ගෙන්වා ගැනීමද විශාල ප්‍රමාණයෙන් අඩු කළ බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. ඒ වගේම බුදුපිළිම පමණක් නොවේ බාබිඩෝල් වර්ගයේ බෝනික්කන්ද ගෙන්වීම ඉරානයේ සම්පූර්ණයෙන්ම තහනම් කළ රටක්. ඉතින් ඉරානය කියන්නේ වසර 2500කට වඩා පොහොසත් පර්සියානු ශිෂ්ටාචාරයට අයත් සංස්කෘතිකමත් කලාපයක් වන අතර මහා සයිරස් අධිරාජ්‍යයා විසින් ආරම්භ කළ පර්සියානු අධිරාජ්‍ය එදා ලෝකයේ විශාලම අධිරාජ්‍යයක් බවට පැවතියා. ඒ වගේම තමයි දියුණු ශිෂ්ටාචාරයක් මෙහි පැවතියා බව කිව්වොත් ඔබ පුදුමයට පත්වේවි. විශේෂයෙන්ම මේ රාජ්‍යයේ විශාල රෝහල් සංකීර්ණයක් සහ විශ්වවිද්‍යාල පද්ධතියක් පැවති බව මූලාශ්‍ර වාර්තා කරනවා. ඉතින් මෙය ලෝකයේ ඉතාමත් පුරාණ ශිෂ්ටාචාරවල දියුණුව පෙන්වන විශේෂිත අවස්ථාවක්. ඒ කාලයේ මේ රාජ්‍යයේ බලය හා වෙළඳාම තුර්කිය, ඊජිප්තුව, ඉන්දියාව වගේ අද තියෙන රටවල් කරාම ව්‍යාප්තව පැවතියා. ඉතින් ඊජිප්තුව වගේ රටවල් වලට බුදුදහම ඉරානයේ සිට පැමිණෙන්නට ඇතැයි විශ්වාස කරනවා. මොකද ඉරානය සේදමාවතේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත්ව පැවතියා. වර්ෂ 1935 වර්ෂයේදී රේසා ෂා විසින් මෙතෙක් පර්සියාව ලෙස හැඳින්වූ මේ රට ආර්යයන්ගේ දේශය නොහොත් ඉරානයේ බවට ප්‍රාම් කළා. මේ කාලයේදී ඉරානය බටහිරකරණය වූ අතර යුරෝපීය සංස්කෘතීන් ඉරානය පුරා ගම්බද ප්‍රදේශවල පවා තදින්ම ව්‍යාප්ත වුණා. යුරෝපීය අධ්‍යාපනය, ඇඳුම් පැළඳුම්, සංස්කෘතීන්, සාරධර්ම, ආචාර ධර්ම ආදී බොහෝ දේ
මේ කාලය පුරාවටම ඉරානයේ ව්‍යාප්තව පැවතියා. ඉන් පසු දේශමාමක පුද්ගලයන් හා එක් වී ෂා රජු බලයෙන් පහකොට 1979 දී ආගමික රාජ්‍යයක් බිහි කළ අතර එය ඉරානයේ ඉස්ලාමීය විප්ලවය බවට පත් වුණා. ඉන් පසු එරට බටහිර සංස්කෘතීන් තහනම් වූ අතර අධික ශරීර නිරාවරණය තහනම් වුණා. ඒ වගේම විලාසිතා තහනම් වූ අතර සංස්කෘතික පොලිසියක් පිහිටවා ඒවා පාලනය කිරීමටද කටයුතු කළා. නමුත් විශේෂයෙන්ම කියන්න ඕන ඉරානයේ බුර්කාව අනිවාර්ය රටක් නොවේ. ටෙහෙරාන්හි බොහෝ දෙනා හිජාබ් හිස්වැසුම පවා නොමැතිව සංචාරය කරනු ඔබට දැක බලා ගන්න පුළුවන්. නමුත් ඉරානයේ හිජාබ් හිස්වැසුම නොමැතිව ගමන් කිරීම සම්පූර්ණයෙන්ම වරදක්. මේ නිසා බොහෝ දෙනා හිජාබ් හිස්වැසුම තම ගෙලවටා දමා ගමන් කිරීමට මේ වන විට පෙළඹී පවතිනවා. ඉතින් සංස්කෘතික පොලිසිය මගින් මේ සියලු දේ සම්පූර්ණයෙන්ම පාලනය කරනු ලබනවා. නමුත් ශරීරයේ දැඩිව නිරාවරණය කිරීම ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම නොහැකි. එය විශාල වරදක් වන අතර දඬුවම් ලැබීමට පවා හැකි. ඒ වගේ මතක තියාගන්න ඉරානය මුස්ලිම් නීති ක්‍රියාත්මක රටක් වුණත් වහබ්වාදයට විරුද්ධ රටක්. එය සෞදිය මෙන් නොවේ. වහබ්වාදය පිළිගන්නා රටක් නොවේ. නමුත් ජාත්‍යන්තරයේ ත්‍රස්තවාදී සංවිධාන නඩත්තු කරන රටක් ලෙසත් ව්‍යාප්තවාදයේ පෝෂණය කරන රටක් ලෙසත් ඉරානයට චෝදනා එල්ල වෙනවා. ඉතින් කියන්න ඕන අනිත් කාරණාව තමයි ඉරානයේ තමයි ලෝකයේ විශාලතම දෙවන ගෑස් නිධිය පිහිටා තිබෙන්නේ. ඒ නිසා ඉරානය ගැන මුළු ලෝකයම අවධානයෙන් පසු වෙනවා. ඉරානයේ ඇති ඛනිජ සහ සම්පත් නිසා ඉරානයේ ආර්ථිකය ඉතාමත් ශක්තිමත්ව පවතිනවා. ඒ වගේම කියන්න ඕන මේ ඛනිජ ද්‍රව්‍ය පිරිපාදු කිරීමටද විශාල මුදලක් වැයවන්නේ නැහැ. ඒ තරම් මේවා ස්වභාවිකව පිරිසිදුව හමු වෙනවා. ඉතින් මෙන්න මේ වගේ සම්පත් නිසා ඉරානය වේගෙන් පොහොසත් රටක් බවට පත් කර තිබෙනවා. ඒ වගේම තමයි ඉරානයේ මිලියන 85ක ජනගහනය අතරින් බහුතරයක් දෙනා තරුණ ජනගහනයට අයත් වෙනවා. ඉරානය විප්ලවකාරී රටක් බවට පත් වී ඇති අතර රජයට හා ආගමික තන්ත්‍රවලට විරුද්ධව බොහෝ දෙනා නැගී සිටීමද ඉරානයේ දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඉරානයේ කාන්තාවන් දැඩි ආගමික නීති යටතේ වුවද පොත්පත් පරිශීලනය මගින් ස්වයන්ව නිවසේ සිටම විශාල දැනුමක් සන්නද්ධ කරගත් කණ්ඩායමක් බවට පත් වී ඇති අතර ඒ මගින් සමාජයටම අභියෝගයක් වී ඇති පාලනයට අභියෝගයක් එල්ල කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා. ඉතින් උතුරින් හා බටහිරින් තුර්කිය, ඉරාකය, ආමේනියාව, අසර්බයිජානයත් නැගෙනහිරින් තුර්ක්මෙනිස්තානය, ඇෆ්ගනිස්තානය, පාකිස්තානය ආදී රටවල් වලිනුත් වට වී ඇති නිසා ඉරානයට බොහෝසේ හමුදා මූලස්ථාන ඒ දේශ සීමා වෙත යොමු කිරීමට සිදු වී තිබෙනවා. ඉතින් මේ නිසා නිරන්තරයෙන්ම ආර්ථිකයෙන් විශාල කොටසක් හමුදා නඩත්තු කිරීම සඳහා යොමු කිරීමට ඉරානයට සිදු වී ඇති නිසා ඉරානයේ බොහෝ පිරිස් දැඩිසේ දරිද්‍රතාවයකින් පෙළෙන බවයි ඇතැම් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ. ඒ වගේම තමයි ඉරානයේ මැද පෙරදිග ප්‍රධාන වරායන් රැසක් හා ගල්ෆ් කලාපයේ වැදගත් දූපත් රැසකින්ම සමන්විත වෙනවා. සම්බාධක මධ්‍යයේ වුවත් ඇෆ්ගනිස්තානය, පාකිස්තානය, තුර්ක්මෙනිස්තානය ආදී දේශ සීමාවන් හරහා බොහෝ විට ඛනිජ තෙල් ප්‍රවාහනය කිරීම ඉරානය විසින් සිදු කරනු ලබනවා. එය ඉතාමත් දුෂ්කර මාර්ග ඔස්සේ. ඉතින් මේ විශාල දුෂ්කර කඳු හෙල් ප්‍රපාත ආදී බොහෝ භූලක්ෂණ නිසා තමයි ඉරානය මේ තාක් කාලයක් ස්වභාවිකවම ආරක්ෂා වී පැවතුනේ. ඉතින් වර්තමානයේ ඉරානයේ ජනගහනය සමග අවශ්‍ය ජලය නොමැතිවීම නිසා උග්‍ර ජලහිඟයක් පවතින අතර වර්ෂාවක් වාර්ෂිකව වැටෙන්නේ නොමැති තරමට එරට දේශගුණය වෙනස් වී පවතිනවා. ඉතින් මේ නිසාම ඉරානය පුරාම ජනතාව රජයට විරුද්ධව නැගී සිටීමක් දැක ගන්නට පුළුවන්. ඉතින් අද වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉරාන ඉරාක ගැටුම සහ මැද පෙරදිග රටවල් අතර ඉරානයට විරුද්ධ කුමන්ත්‍රණත් ඉරාකය විසින් කුවේටය ආක්‍රමණය කිරීමත් සමග ඇමරිකානු හැමුදා මූලස්ථාන මැද පෙරදිග රටවල් කරා ව්‍යාප්ත වීම ගැනත් කතා කරමු. ඉතින් ඔබට සුබම සුබ දවසක්.